Saya mama dan ini masih pasnya sedang berkamannya jadi ini masih ada dinami aniam sama itu kita berdua ini masih ada kemeting karena mana ini masih ada satu nih ini sambandnya nanti kalau anik vaksin pasnya ketivai प्रसिद्ध वेला ये मास्य पाउजी नदी नास्ती वेला ये लोगों प्रश्न ketivai කියන නිසා ये මාත්‍ය ඒක සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. ඉතින් මේ මාත්‍ය දැනගන්න කැමති ඒක අනිවාර්යෙන් ඒක මේ සීල බිඳීමක් වෙනවනේ මේ මාත්‍ය. එහෙම ඒ අවස්ථාවකදී ඒක කඩා ගන්න වීර්යයම අවශ්‍ය ශ්‍රද්ධාවෙන් වඩන භාවනාවක් කරන්න ඕනේද කොහොමද කියන එක ගැන सामान्य उपदेशයක් ලබා විවාදේ පෞල් ජීවිත දෙකක් තියෙනවා. මෙහෙමයි මාත් ඉතින් ඒකයි ඉතින් අර සමාජ ධර්මතාවයන් පැත්තෙන් බලලා සදාචාරයේ පැත්තෙන් බලලා අපි නතර කර ගන්න ඕනේ. ඒක සාමාන්‍ය සම්මතයක් මේ අපේ සමාජය තුළ තියෙන එක බිස්නකින් සතුට වෙනවා කියන කාරණේ අපේ සමාජ සම්මතයක්. ඒතකොට මේ සම්මතය තුළ ඉඳලා අපි හිතන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සද්ධාවේ දුර්වලතාවයන් නිසා අපි එතෙන්ට යන්නේ. මොකද ඒවා බය නැහැ. අකුසලයට ඒවා බය නැහැ. ඒ නිසා විවාහයක් සිද්ධ වුණා විවාහය කියන කාරණේත් අකුසලයක්මයි. මේ විවාහය කියන කාරණේ සිල්පද බිඳී දැන් විවාහය කියන කාරණේ සිල්පද බිඳීමක් නැත්තේ නෑ. මොකද විවාහ වුණ දවසේ ඉඳන් එයා අප්‍රමාණ දුකකටපත් වෙනවා. දැන් මහත්යා තනිකර ජීවිතයක් ගත කරනවා කියන්නකො. මහත්යා තනිකර ජීවිතය තුළ මහත්යා නිදහසේ හැමදේම කරගෙන හම්බු කරගෙන තමාගේ නිදහසේ ජීවත් වෙනවා. නමුත් මහත්යා හිත කසාදයක් බැඳා කියන්නේ බැඳ මොහොතේ පටන් මහත්යාට අකුසල් පිටිපස්සෙන් ආවම මහත්යා අප්‍රමාණ බැඳීම් කොටවට බැඳුනනේ මේ නිදහස තියනවාද? එදා ඉඳන් මහත්යා දෙන්නෙකුට හම්බු කරන්න ඕනේ ඊළඟට දරුවන්ට හම්බු කරන්න ඕනේ ඊළඟට ඒගොල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ. දැන් මහත්යා මේවා අකුසල් නෙමේද? බැඳුන් නිසා ඇති වෙන්නා වූ විපාකයන් නේද? ඒ නිසා එක විවාහයක් සිද්ධ වුණත් මහත්යෝ එතෙන් එහාට ගෙවන්න අකුසලයක් තියෙනවා. ඒ අතර යා විවාහ දෙකක් කරා යනවා නම් ඒ කියන්නේ සම්බන්ධතා දෙකක් කරා යනවා නම් එයාට තියෙන අකුසලයේ ප්‍රමාණය දෙගුණයක් වෙනවා. එයා දෙන්නෙකුට හම්බු කරන්න ඕනේ. දෙන්නෙකුට සතුරු කරන්න ඕනේ. දෙන්නෙකුගේ අනාගතේ බලන්න ඕනේ. දෙන්නෙකුගේ පෝෂණය කරන්න ඕනේ. ඊට වඩා මෙතනින් සීලේ දුර්වලතාවයන් නිසා එයා ගැටෙන්න ඕනේ. සමාජයෙන් එන්නා වූ මේ චෝදනා වලට එයා ලක් වෙන්න ඕනේ. ඉතින් ඒ විතර එයාට තියෙන පීඩාව වැඩි මාත්‍යෝ. ඉතින් මේ පීඩාව වැඩි තුන්වෙනි තැනකට එකකට ගියොත් තවත් මේක වැඩි. ඒ නිසා පළවෙනි පිළිඳ ගත්තායි කියන කාරණයෙන් අපිට අකුසල් සිත් නැහැ කියන්න බෑ. එතනදීම අපි මහා මේකකට විපාකයකට බැඳෙනවා. ඒවලින්ද. එහෙනම් දෙන්නේ ගත්තා මේ විපාකේ දෙගුණ වෙනවා. තුන් දෙනෙක් ගත්තා මේ විපාකේ දෙගුණ වෙනවා. ඉතින් ඒක Taman දැකලා ආවනේ. මේවා ඒක සමාජ චාරිත්‍රාක් හැටියට ධර්මතාවයක් හැටියට දැකලා මම මේකෙන් මිදෙනවායි කියන කාරණේ තමයි සකස් කරගන්නවා. එහෙම නැත්නම් අනාගතයේදී ඒගොල්ලන්ගේ දරුවන්ටත් ඒවා බලපාන්න පුළුවන්. දරුවත් ඒවා ආදර්ශයට ගන්න පුළුවන්. ඒවා ලෝකයට ආවරණය වුණොත් එහෙම ලෝකයාගෙන් නින්දා අපහාස ලැබෙන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා මේ පැත්තෙන් බලලා තමයි ගන්න ඕනේ. මේ ශ්‍රද්ධාවේ දුර්වලතාවයන් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ශ්‍රද්ධාවේ දුර්වලතාවයන් නිසා සිද්ධ කරගන්නවා. ඉතින් තමන් විසින් දක්ෂ වෙන්න ඕනේ මාත්‍රෝ. ඒවා කොහොමද නිවැරදි කරගන්න? ඒවට ඒ කියන්නේ අතුලන් සීලේ කවදා හෝ ආරකාන්ත බවට පත් කරගන්න කලින් සීල්පද ටික රැකගන්න. සීල්පදම නංග ඉතින් ඒ වගේ දේවල් වලින් අමාරු ඉස්සි කට්ටිය ඉන්නවා දැන් තව කෙනෙක් ඉන්න ඒ වගේ ඔය මේ ඒකෙන් මිදෙන්න වන්න දැන් ඒ අපේ වටේ ඉන්න කට්ටියත් එක්ක ඉන්නකොට ගන්න ඕනි කියන අදහසක් ඒගොල්ලෝ කියනවා. එහෙම ඒ වගේ දේවල් ඉතින් අර වාසිකෝගේ සමාජයේ පැත්තෙනොයි හිතන්න තියෙන්නේ ශ්‍රද්ධාවේ දුර්වලතාවය. ශ්‍රද්ධාවේ දුර්වලතාවය. ඒ කියන්නේ යා දැන් මගුල් ගෙදරක යනවා. නමුත් එයා කියනවා බොන්න කියලා. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියනවා බොන්න එපා කියලා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ කියන දේ අපි අහන්නේ නැහැ. සිල්පද පහවත් රකින්න නැති කෙනාගේ කීම අහනවා. එතනදී ඒක ශ්‍රද්ධාවේ දුර්වලතාවය. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා බොන්න එපා කියලා. ඒක සීලයක් මේ කැඩෙනවා කියලා. නමුත් අර බොන්නාඩ ගන්න කෙනා සිල්පද පහ රකින්න කෙනෙක් නෙමෙයි. ඒක සිල්පද පහවත් රකින්න නැති කෙනා උදෙසා අපි බුදුරජාණන් වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. එතන අපි බලන්න ඕනේ. ඊට සිල්පදේ රකින්න නැති කෙනෙක් ඒ උදෙසා බුදුරජාණන් වහන්සේගේ සරණ අහිමි කරගන්න. ඒක ශ්‍රද්ධාව තියෙන කෙනා කවදාකවත් ඒක කරන්නේ නැහැ. එයා බොන තැනට ගිහිල්ලා වාඩි වෙලා කොකාකෝලා එකක් බිබී ඉන්නවා. එයා කවදාකවත් ඒගොල්ලන්ගෙන් අයින් වෙලා වෙන් වෙලා අරගොල්ලෝ මේ වැරදි කරනවා කියන මානසික තත්ත්වයක් එයා තුල ඇති කරගන්නේ. එයා බොන තැනට ගිහිල්ලා එයා කොකාකෝලා එකක් බිබී එයා ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. අපි අනිත්‍ය අපිට හදන්න බෑ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි මේක තුළ නිවැරදි වෙන්න.